ඔයාලට කොහොමද? පොඩි කට්ටිය ඉස්කෝලේට දාලා මම ගෙදර ආවා. ගෙදර වැඩ වගේක් තියෙනවා මට කරන්න. මොකද මම කරන්නේ ඩිසයිනින්. ඒක නිසා මට අද හදිසි වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. ඉතින් ඒක නිසා මම ගෙදර ආවා. මගේ ගෙදර කම්පියුටර් එකෙන් තමයි අද වැඩ ටික කරන්නේ. ඉතින් ඔයාලට ඒකේ වීඩියෝ එකක් අරන් එන්නත් හිතුවා. මොකද අද ටිකක් කාර්යබහුල දවසක්. ඉතින් මට මගේ ක්ලයන්ට් කෙනෙක් පිටරට ඉන්න ක්ලයන්ට් කෙනෙක්ගේ ඩිසයින් එකක් මට අද කරන්න වෙලා තියෙනවා. ඉතින් අද දවස් ඇතුළත ඒක ඉවර කරන්න ඕන. ඒක නිසා ඉතින් ගෙදර වැඩත් එක්ක ඒ වැඩත් බැලන්ස් කරගෙන තමයි අද වැඩ ටික කරන්නේ. ඔන්න ඉතින් මම මේ විදිහට මට කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික අද පටන් ගත්තා. ඉතින් අද ඔෆිස් එකට යන්නෙත් නැතුව මම ගෙදරට වෙලා මේ වැඩේ ඉවර කරන්න ඕන නිසා අද ගෙදරට වෙලා මේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති මේක පිටරට ප්‍රොජෙක්ට් එකක්. ඉතින් බලන්නකො ඊට පස්සේ ඉතින් ටික වෙලාවක් වැඩ කරනකොට කරන්ට් එක ගියා. කරන්ට් එක ගිය නිසා මම කරන්ට් එක එනකන් ගෙදර එළිය මොනා හරි මිදුලේ මගේ ඉතින් තියෙනවානේ පැල හදලා තියෙනවා මල් පැල, එළවලු පැල. ඒ වගේ වැඩ ටිකක් හරි කරන්නම් කියලා කල්පනා කරේ. ඊට කලින් ඉතින් පොඩි බඩගින්නක් ආවා. රටේ ඉඳ තිබ්බා. රටේ ඉඳ එක්කුත් කෑවා. ඉතින් මේ අපේ කිටිලා ටිකක් බලාගෙන ඉන්නවා. මං කිචන් එකට ආවම එයාලටත් මොනවා හරි දෙයි කියලා. ඉතින් මේ අපේ රොක්සි තමයි මේ ඉන්නේ. රොක්සිගේ මූණේ කටේ මොනවා හරි තියනා වගේ දැක්කා. බලනකොට කූඩැල්ලේ කෙලිලා හිටියා. මේ දවස්වල හොඳටම වහිනවනේ. ඉතින් වැස්ස නිසා මිදුලේ කූඩැල්ලෝ ඉන්නවා. අද නම් උදේවරුේ ටිකක් පායලා තිබුණේ. කොහොම හරි මෙයා එළියට ගිය වෙලාවක කූඩැල්ලේ කෙල්ලිලා. ඉතින් ඒ කූඩැල්ල දැන් ගොඩක් ලේ බීලා කූඩැල්ල තව ටිකකින් වැටේ. ඉතින් මේ ඉන්නේ අපේ ජින්ජා. එයාත් ඉතින් ඔන්න මිදුලේ එහාට මෙහාට ඇවිද තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න අනික් බලු පැටවු දෙන්න. පැටවු නෙවෙයි ලොකු අය. මේ දෙන්නම එකම වර්ගේ. ඉතින් මේ දවස්වල යාළගේ ටිකක් ලෝම යනවා. ඒක හින්දා තමයි අර ලෝම යනවා ඔයාලා දැක්කේ. ඉතින් මම හිතුවා දැන් ගෙදර කරන්ට් එකත් මේ වෙලාවේ නැති හින්දා මගේ හදලා තියෙන මල් පැල, එළවලු පැල ඒ වගේ කොහොමද මේ දවස්වල කොළවල සත්තු ඇවිල්ලාද, එළවලු ගස්වල හැම වෙලාවෙම අපි බලන්න ඕන. මොකද මේ කොළ පිටිපස්සේ මේ විදිහට කූඹි බිත්තර අරන් එනවා. කූඹි ඉන්නවා කියන්නේ මේ බිත්තර තියෙනවා. එතකොට මේ කොළ කොඩ වෙනවා. ඒ හින්දා හැම වෙලාවෙම ඉතින් මේ ගස්වල කොළ පොඩ්ඩක් ඉතින් හොඳට බලන්න ඕන දිනපතා. නැත්තම් ඉතින් අපිට අර ආසාවට හැදුවට ඉතින් ඒකෙන් හරි අස්සෙන්නක් ගන්න බැරි වෙනවා. ඉතින් කොහොමත් එළවලු පැලවලට අපි නිතරම සාත්තු කරන්න ඕනේ. නිතරම පස් දාන්න ඕනේ, පොහොර දාන්න ඕන, වතුර දාන්න ඕන. මේ මගේ බණ්ඩක්ක පැල. දැන් මේ බණ්ඩක්ක පැලත් හදලා මම ඇට පැකට් එකක් ගෙනල්ලා පැල කරලා හදපුවා. දැන් කොහොමත් සතියකට වැඩි ඒ පැලවලටත්. මේ මගේ තියෙන මේ කරල්, එතකොට නයි මිරිස්. මේ නයි මිරිස් පැලවලත් කොළ නිතර බලන්න ඕන. කොළ කොඩ වෙනවා. ඒ හින්දා උවමනාවෙන් බලන්න ඕන. මේ කරලුත් එහෙමයි. දැන් බලන්නකො මේ මගේ මේ කරල් ගස්වල ඒ වගේ මේ සත්තු මොනවා හරි කාලා කොළ. ඉතින් කොච්චර පරිස්සම් කරත් ඉතින් පොඩ්ඩක් ඉතින් ඔය කෘමි සත්තුන්ගේ උවදුරු තියෙනවා ඉතින් එළවලු වගාවේදී. දැන් මේවට කොහොමත් අපි දැන් මේ කරල් වැල්නේ. ඉතින් මේවට දැන් ඔන්න කාලේ හරි වැල් යන්න අපි ආධාරක ගහන්න ඕනේ. මේ තියෙන්නේ තක්කාලි පැල. තක්කාලි පැලත් මං උරවල හැදුවේ. බිම හදපු පැල නම් වැස්ස හින්දා පැල දෙක තුනක් කැරෙන්න අනිත් පැල මැරුණා. මේ තියෙන්නේ අමු මිරිස් පැල. මම මේවත් වෙනම කඩෙන් ඇට පැකට් එකක් ගෙනල්ලා පැල වෙන්න දාපුවා. ඒව දැන් පැල වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවද මේ තියෙන්නේ දඹල පැලයක්. මේ දඹල පැලේ මේවත් මං ඇට ගෙනල්ලා පැල කරපුවා. ඉතින් මේවා සාමාන්‍ය දඹල වැලකින් නම් අපිට අස්සෙන්න ගන්න වෙන්නේ එක කන් එකදිනේ. ඉතින් මේ දඹල කඩින් බීජ ඇට ගෙනල්ලා පැල කරපුවා. මේ වගේ නම් හැම කාලෙකම අස්සෙන්න ගන්න පුළුවන්. ඉතින් මම එකේ මේ පැල දෙකක් දැන් හදලා තියෙන්නේ වෙනම. මේ තව හදන්න එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ පැලේ තමයි අල දැක්කේ. මේ තියෙන්නේ වම්බටු පැල. මේවත් මම ඇට දාලා පැල කරපුවා. ඉතින් ඒ අතරතුර ඉතින් වෙන ගසුත් පැල වෙලා තියෙනවා. අපි ඉතින් ඒවත් අයින් කරන්න ඕන. කොහොමත් ඉතින් නිතරම මම
මේ වගේ ඉතින් කොහොමද පැලවලට පෝර දාන එක වතුර දාන එක නිතරම කරනවා. කරන්ට් එකක් නැති නිසා මගේ මේ හදලා තියෙන දඹල පැල් දෙකට පොඩ්ඩක් අවුවසර වැඩි පැල පොඩි තාම ඒ හින්දා මේ පොල්ලත්තක් උඩ වැටිලා තිබුණා. ඉතින් මට හිතුණා පොල්ලත්තින් කෑල්ලක් කපලා පොඩ්ඩක් හෙවනේ එන්න ආවරණය කරොත් හොඳයි කියලා. මොකද තාම දඹල වැල් පොඩි. ඒ නිසා අර අවුවසර ගොඩාක් වැටුනහම කොළ ටිකක් ඇකිලෙනවා. ඉතින් මොකද මං එක පැලයක් හදලා තියෙන්නේ උරේක. අනිත් පැලේ නම් බිම හදලා තියෙන්නේ. ඉතින් උරේ හදපු පැලේ ටිකක් අවුවසර ගොඩාක් වැටෙන හින්දා අවුවසර ටිකක් අඩු වෙන්න හෙවනේ එන්න තමයි පොල්ලත්තක කෑල්ලක් ආවරණය කරන්න හිතුවේ. ඉතින් කරන්ට් එකක් නැති වෙලාවේ නිකන් ඉන්නවට වඩා හොඳයිනේ අපි මිදුලේ වැඩක් හරි කරන එක. ඒක හින්දා තමයි මම පොල්ලත්තක් අරගෙන ආවා ඒක ආවරණය කරන්න. මොකද මේ දුවයි පුතයි දෙන්නම උදේට ඉස්කෝලේ යන හන්දා මම උදේම කෑම ටික හදලා ඒ වැඩ ඉවර කරනවා. ඉතින් දැන් මට මේ ගෙදර මම ආවෙත් අර ඔෆිස් එකට යන්නෙත් නැතුව ආවේ මට අර වෙන ප්‍රොජෙක්ට් එක වැඩක් තියෙනවා ඒක ඉවර කරන්න. ඒ වුණාට දැන් කරන්ට් එක එනකම් මට වෙන කරන්න වැඩකුත් නැහැනේ. ඒක හින්දා මම ඉතින් කාලේ අපත යවන්න හොඳත් නැහැනේ නිකන්. ඒක නිසා මම හිතුවා ඉතින් මට මේ තියෙන පොඩි පොඩි වැඩක් හරි කරගත්තොත් හොඳයි කියලා. ඇත්තටම මේ කියන්නේ අපිම පැලයක් වගා කරලා ඒ කියන්නේ එළවලු පැලයක් වගා කරලා එකෙන් අස්වැන්න ආවහම ඒක හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කියන්නේ කඩෙන් එළවලුවක් ගෙනල්ලා අපි උයලා කනවට වඩා අපිම ගෙදර දෙයක් හදාගෙන ඒකින් කනකොට පුදුම රසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම මේ වැඩ ටිකත් ඉවර කරලා තේ එකක් බොන්න හිතුවා. ඉතින් ග්‍රීන් ටී එකක් හදාගත්තා. ඉතින් ඕන් ග්‍රීන් ටී එක හදාන ඉවර වෙනකොටම කරන්ට් එකත් ආවා. ඊට පස්සේ මම ඉතින් මගේ ඉතුරු වැඩ ටික කරන්න ගත්තා. ඔය විදිහට තමයි මගේ උදේ වරුව අද දවසේ ගත වුනේ.